original ni. Hai Namai. Hai, කොහොමද? අපි අද පොඩි වැඩක් කරනවා. අපි ගොඩක් දවසේ වීඩියෝ එකක් දාන්න බැරුව ගියා. ඉතින් අපි කයිකාරයෝ අද යන්න හදන්නේ ට්‍රිප් එකක්. අද කියන්නේ හෙට යන්නේ. හෙට උදේ 8:00ට යන්නේ. අපිත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපිට මෙයාත් එක්ක බඩල ඇත්ති කරගන්න පුළුවන් වේද අපි දන්නේ අපිට නැහැ. විතර වෙයි දන්නේ. කියලා මේ මොන බඩු ලැහැත්ති කරගන්න මොන ලැහැත්ති කරන්න ඉතින් මෙයාත් එක්ක බඩල ඇත්ති කරගන්න බා අපිට. මෙයා හොඳට දොයන්නේ. දොයන්න ළමයෙක් නේ. දැන් යාර නිදිමතයි මම මෙයා නිදි කරලා එන්න. බයි. බයි. බයි කියන්නේ අපි දොයලා ඕකේ නෑ අපි දොයලා. චුදිමාන ඇත්තටම කොහෙන් පටන් ගන්නද කොහෙන් වැඩ වෙන්නද කියලා දන්නේ නැහැ. මොකද දැන් වෙලාව බලන්නකෝ කොහොමද කියලා. ඉතින් අපිට අම්මලා නෑ දැන් තමයි බබානේ දාගත්තේ. ඉතින් මට මොහොත් කරන්න හිතෙන්නේ නැහැ වෙලාව නිදා ගන්න ඉතලා. එක දවසකට අපි යන්නේ ඒ වුණාට බලන්නකෝ. ඔය දැන් අපි රූම් එකේ ඉඳලා ගෙනාවා. අපේ හැපැත්තේ තියෙන්නේ මේ රූම් එක මේ අර දෙදිය ගෙනාවා මොකද මේ ළමයා හැන්නානේ. අපි දැන් මේක පැක් කරනවා. පැක් කරලා ඒ කියන්නේ මේ ඔය කියන්නේ මෙහෙමයි මේ ට්‍රිප් එකේ මේ අපේ මේ ස්ටාෆ් මේ ට්‍රිප් එකක් යන්නේ. මේ ඒ කට්ටියත් මෙච්චර ලැහැත්තින්නේ නැදේද නේ? දැන් මේ වීඩියෝ එක දකිද්දී බලනවා මේ ඒ අයත් බලයි මේ මුන්ට මෙච්චර පිස්සද කියලා. අපිට දැන් මෙහෙම පිස්සුවක් තියෙනවා. හරි අපි එහෙනම් ඇඳුම් පැක් කරලා ආය හම්බෙමුනේ. ඔව් ඇඳුම් පැක් කරලා ආය හම්බෙමු. ඇඳුම් ටික ලෑස්ති. බබාගේ ඒවා ටිකත් හරි. ඒකම ටික හරිනේ. හරි අපි දැන් නිදා ගන්න තමයි හදන්නේ. දැන් 12:00ට විතර ඇති වෙලාව. එච්චර වෙලා මේ බබා නිදි කරන්න try කරා නේද? නැගිටිනවා. ඔව්. එහෙනම් වහන්නත් බෑ ඒ තරමට. එක දවසයි යන්නේ. දැන් හොරෙන් අරගෙන කවුරු දැක්කොත් මේ බය වෙනවා ඒකයි. කොතිතන්නේ අපි සතිය ගමනක් කරා කියලා බබාගේ ඩීමේ තියෙද්දි අපි දෙන්න ගියා. එහෙනම් අපි හෙට හම්බෙමු. හෙට අපි බලමු මොකද අපේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. දිගටම අපිත් එක්ක ඉන්න අපි ගිහින් එන්න. හයි. good night. නෙවෙයි. good night. good night නේ. හරි. good morning කයිකාරයෝ. අපි මේක වොයිස් කරනකොට නම් බබාට මාස 10ක් විතර වෙනවා. මොකද අපි මේ ට්‍රිප් එක යන්නේ බබාට මාස 5න්. ඒ වුණාට බබත් එක්ක අමාරු වුණා මේ වීඩියෝ එක දාගන්න. ඔව් ඒක තමයි මේ අපි මේ හබරන තමයි යන්නේ. ට්‍රිප් එක ගිහිල්ලත් දැන් මාස ගාණක් වුණා දාගන්න බැරුව ගියා. මෙන්න මේ අද තමයි හරියටම අපි දාගන්නේ මේ වීඩියෝ එක නේද? ඔව් අපි එහෙනම් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
ඔන්න ළමයි අපිට දඹුලු විහාරයේ තමයි මුලින්ම හම්බ වුණේ. ඉතින් අපි හිතුවා දඹුලු විහාරයටත් ගිහිල්ලාම යන්න ඕනේ කියලා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමුකෝ අපි දඹුලු විහාරයට කොහොමද ගියේ කියලා. කතා කරා මොනවද කියන්නේ? මේ කවුද? මේ කවුද? කවුද බෝ? ඈ? චාන. අපි රැටවත් බබා වඩා ගමු. දැන් බෑ. දැන් බෑ. දාඩිය වෙලා. ඒක නම් කවන්නේ ආයේ. එයාටත් දාඩිය දාලා තියෙන්නේ. එයාටත් දාඩි. ඉතින් අලව කිව්වනේ. guys අපිට හරි අමාරුයි. අපි උදේ ආවේ 9 විතරනේ 8 මාර කිව්වට. ඔව් 9 විතර ආවා. දැන් වෙලාව 12ට කාලයි. දැන් වෙලාව 12ට කාලයි. අපි දඹුලු විහාරයට ආවා. යා උඩට යා. උඩට ගිහිල්ලා බලමු. සම්පූර්ණ යා බලන්න කැමරාව දිහා. විශ්ා බලන්න. අම්මෝ. යන්න මල්ලි අතේ නරය යන්න පූජා කරා. මහන්සිද? වහන්සි. බලන්න චූටි වල්ලම යන්න. අම්මෝ. ලස්සනයි ඒ බලන්නකෝ. අපි දැන් ආවා. තා ටිකයි තියෙන්නේ දඹුලු. දඹුලු ගලේනේ. සිදිනේනි. වඩා මෙහර. සිදිනේනි. එයාට තව අදින්න බැරි. සිදිනේනි. කැප් එක රස්නේ ඇදින්න. සිදිනේනි. සිදිනේනි. හරිනේ. කොයාගේ තමයි. ආ ලෙට්ස් ගෝ. කෙල. සිදිනේනි. පහවෙట్లది ඉතින් හර දෙන්නේ නැහැ මම හිතන කැමරානේ ඔන්න ඉතින් අපි මේ දඹුලු විහාරයටත් ගිහිල්ලා එහෙමම කට්ටිය එහෙන් තමයි දඹුලු විහාරයෙන් තමයි හම්බුනේ නේද? දඹුලු විහාරයෙන් හම්බෙලා එතනින්ම අපි එහෙම ආවා කණ්ඩ ටවුන් එකට නේ දඹුලු ටවුන් එකට ඇවිල්ලා අපි ඉතින් කණ්ඩ ගියා. එතන වීඩියෝ ටිකක් තමයි මේ තියෙන්නේ මේ අපිට ඉතින් කෑම කිව්වොත් ඉතින් දන්නවනේ ඉතින් ඒ හින්දා පොඩ්ඩක් කෑම තමයි වැඩි හරියක් අරගෙන තියෙන්නේ.
ළමයි හොටෙල් එකට ආවා. එනකොට හොඳටම ගැලුවා අතරමැද්දේ. ගැලමැද්දෙන් ආයේ බයෙන් මේ අලි ඉන්නවනේ ඉතින්. හොටෙල් එකේ නම කිව්වේ නෑනේ. හොටෙල් එකේ නම හබරන විලේජ් බයි තියෙනව නේද? ඔව් අපි ඔන්න දැන් හොටෙල් එකට ඇවිල්ලා එතනින් වෙල්කම් එකක් කරා යාලා. ඔව් හොඳ වෙල්කම් එකක්. ඉතින් අපි බඩු ටික මේ නාගෙනම තමයි අපි අතට ආවේ. හේතුව මේ තනිකරම ගැලුවා. ඊට පස්සේ එහෙමම අපි බෑග් එහෙම මේ එතනින් අපි චෙක් ඉන් වෙලා රූම් වලට ගිහිල්ලා ඒ ටික බෑග් එහෙම තියලා අපි එහෙමම ගියා මේ අලි බලන්නනේ. ඔව් අපි එහෙනම් යන් අලි බලන්න දිගටම මේ වහිනවා. ඔව් වහිනවා. අපි කට්ටියම ගියා මේ වාහන වල නැගලා එතෙන්ටම හොටෙල් එකටම ආවා. හබරන එකෝ පාක් කියලා තියෙන්නේ. ඒකට තමයි ගියා අපි යමු මේ සුපිරි වැඩක් වුණා මේ අලියෙක් අපිට ගහන්න ආවා. බල්ලු ටික දාන්න. බල්ලු ටික පාර විශේෂ බල්ලු ටික. ඔයා ඕකේ වීඩියෝ කරනවනේ හරියනේ. ඔව් හරියට වීඩියෝ කරනවා. Hi guys අපි යන්නේ මේ හබරනේ මොකද්ද මේක? හබරන එකෝ. අනේ ඉංග්‍රීසියෙන් කියන්න එපා. එකෝ විලේජ්. එකෝ විලේජ්. හබරන රක්ෂිතේ නේ? ඔව් රක්ෂිතේ යන්නේ සිංහලෙන් කියන්න බෑ. හබරන රක්ෂිතේ මැදි. ඔව් මැදි යන්නේ මේ අලියෙක් තියා මොකෙක්වත් නැහැ මේ. මීහරකෙක්වත් නැහැ. ඉදෝරේට එන්න මල්වස්සක් වගේ. ඔව් ලස්සනයි වේ හොඳයි. දැස්සල පින්නක් යනවා. ඔව් මේ මොනවද දන්නේ අර කඳු ටිකද? අම්මා. අවරි ගවන්නේ මේ එයට මේ තල්ලි ටික තියෙනවා අපි ඔහොම මගින් යන්නේ. අයියේ මේ ඇති. තවන්නේ ඇති දැන් ඇති. හොඳට නැති. අමාරුයි දැන්. අනේ නෑනේ. පෙන්ඩෝල් දෙක නතර කඩයක් ගන්න. පෙන්ඩෝල් දෙක ගන්න කඩයක් ගාවින් නතර කරා නම් ඇත්ත. ඒකෙන් දැන් හොඳට වමස්සේ නෝක රූපා. ඉදමන්න එකේ කුලේ ප්‍රේම එක දෙන්න විතරනේ. මට බෑ මාව බස්සක් වගේ. ඔය හොඳ වේනද? वो ऑफ रोड दिलो ना दे अरे भाई කොහොම කියලා වැටුණා. ගලක් ආලිය කලිය අලි විතරයි දිශා ඉන්නේ ඔව් මේක කරි ගවන්න අන්න අලිය කියනවා දැන් කො අපේ කට්ටිය අනේ මාත්‍යා එන්නකෝ ගලිනාලානේ අපි මේ ඔයාලා බලන්නමයි ආවේ දැන් ජනතන් 6 දෙනෙක් මේකයි අපේ අර ගෙවල් වලට එන්න තින්ද නැත්තම් අපි එනවා නම් එන්නෙත් නැහැ ඒකත් එන්න තියෙන ඔව් ඒකත් එන්න තින්ද ආවේ එන්න බා දිගටම ඔහම ඉන්න
වැඩේ හොඳයි. අරු මඩ නාලා අලියෙක් ඉන්නවා. අන්න අලියෙක් ඉන්නවා. එන වලිය පෙන්නන්න පුතාට. අම්මෝ අරේ. අලියෙක් අර. ඒක එලිෆන්ට් කෙනෙක්. අර ඉන්නේ එලිෆන්ට් කෙනෙක්. අර ඉන්නේ කෙනෙක්. එලිෆන්ට් කෙනෙක්. නමුත් පුතාට මේක no problem. Itu ada? Alu putih ada? Naria putih. Naria. Ada? Naria. Sudah mat? Naria. Sekali. Ini baru ini. සුදු මහත්තයා එන්නකො මෙහාට. සුදු මහත්තයා මෙහෙ එන්න. මොකෙක් හරි කනවා. දුෂා zoom කරලා ගනි. අපි අයියට හරි දෙන්න. කකුත් එක්ක අල්ලන් කරනවා. අයියට හරි දෙනවා. දැන් බෝ වැඩි වෙනකොට නරිය ඉවර කාපු යනවා. අනේ නේ. අරගේ වීඩියෝ ගන්න දෙයි. හරි නුඹ කරනවා නේ. නේ උඹලා යනා වෙලා ඉද්දි මොකද මම වීඩියෝ කරන්නේ මේ අපිට මොකද නාන්න දෙන්නේ නෑ අපිට එහෙම දෙයක්වත් නැහැ කියලා කියනවා ඒ දන්නා නාන්න දෙනවා කියේ නෑ ඒකට වටේ පිටේ වහලා හරි මොකක්ද කියන්නේ නෑ වටේ යරලා වටේ යරලා ඒක රාජ්‍යවනේ කන්නට කියුණා දානම ගන්න ඕනේ අයිය දාන්න ඕනේ අයිය මල්ලිය නෙමෙයි මල්ලිය දාන්න ඕනේ අයිය බොරුවට මේ අලිනේ අර අතන හිටපු උඹනේ මේ පැත්තෙන් එල ගහිට නැහැ දෙල්ල ටිකක් අල්ලමු කො ඒ නරිය නෝ අයිස්සන නාජා ulan ya orang mau bayar nih itu mana ke bayar ambo ammata මේ අයියේ මේ ලොක්කා එනවා ඇයි ඊට තියෙනවද ඉස්සරහ මේ අරක නෙවෙයි නේද අර ලොකු පොඩි එක ආතර දැක්ක පොඩි අනිත් කාත් එක එන්න කියන්නේ ඌනං අර මඩ ගලවනවනේ අපු ඔච්චර කන්න දෙවි එනවා මල්ලි ලඟ එක්ස්පීරියන්ස් එකක් එනවා යකෝ එක ඌ එනවා මෙහාට මල්ලි මෙතන ගියාට ඉවරද කියලා අල්ලා අර ඒ අපි කොල්ල අදන්න ළඟට එනවා බඩේ ලාවට හැමත අන්නේ කියනවා ඉතින් ඔතන මෙතන දෙන්න කහලා පාස්තර කරන්න දීලා හන්න බං දාඩිය දාන්න පාසල් මෙතන යකෝ මේක මඩරන්න මේ තරම් මඩ කන්නේ දෙවන්නේ එනවා බලන්න මේක කැමතිද දැක්කද එනවා බලන්න කැමතිද දැක්කද ඒ එලිෆන්ට් මේක උඩින් ඔන්න කර ඔෆ් කරපන් උඩින් කොබම් එක දන්න නේද උඩින් ඒක ඔබන්න එකපාරක් ඔබන්න උඩින් උඩ නෑ ඕකේ ටච් එක නෙමෙයි උඩ
ඕන් කරන්න ඌ මෙතන යනකොට දැන් වීඩියෝ එකනේ යන්නේ එකක් ඔබපන් උඩ එක හරි ඔබලා දැන් ආයෙ බලන්න ආයෙ වීඩියෝ ගන්න කාටුත් අපිට වද ගන්නවා කාටි අපිට වද ගන්නවා කබ්බණි එකට වෙලා තියෙන දැන් මඩනාන්නේ ආසාව මට කියන්නේ මොකද අවුද දෙයක්. මේ මුළු ඇටි අලුයි. යන බෝන් ඉන්නේ බා හරි නඩ මන්න අයි ඉඳලා ඔන්න ළමයි දැන් අලි බලලා ඉවර වෙලා මෙයාලා ආවා. ඊට පස්සේ අපි වොෂ් එකක් දාගෙන 7ට විතර ඕන් ඩිනර් එක ගන්න ගියා. ඩිනර් එකට ගියාට පස්සේ ඉතින් හොඳ කෑමක් තමයි තියෙන්නේ. අපි ඊළඟ දවසේ ඉඳලා වෙච්ච දේවල් part 2 විදිහට අරගෙන යනවා. මොකද මේ වීඩියෝ එක දිගයි. ඒ හින්දා මේ අදට අපි ගිහිල්ලා එන්නම් part 1 මේක part 2 එකෙන් හම්බෙමු නේද? ඒකෙන් ඒ තියෙනවා ලස්සන වටපිටාව හොටෙල් එකේ එහා පැත්තේ තියෙනවා ලස්සන වැවක් ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ අපි පොඩි ඉවෙන්ට් කරා. ඉතින් එළිය ලස්සනයි. room tour එකකුත් ගිහිල්ලා තියෙනවා part 2 එකේ. ඒ වීඩියෝ තේරෙම ටික අරගෙන අපි එන්නම් නේද? මේ ඔක්කොම අරගෙන අපි ඔන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනවා. කයිකාරයෝ ඔක්කොටම බයි.